කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා YouTube Center channel එකද? ඕන ඉතින් මම අද ඔයාලට අරගෙන ආවා මේ වෙබ්සයිට් එකේ අලුත් වීඩියෝ එකක්. ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. ඉතින් මුලින්ම මම ඔයාලට පෙන්නන්න මෙන්න මෙතන ඔයාලට හැමෝටම කියන රෙජිස්ටර් වෙන හැමෝටම සහ ෆස්ට් ඩිපොසිට් එක කරන අයට මෙන්න මෙතන ඔයාලට ස්පින් chances ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට daily deposit කරලා ගත්ත ස්පින් chances වලින් ලැබෙන rewards මුලින්ම ඔයාලට පෙන්නලා ඉන්නවා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මට මේකෙදී යෝෂටි 7 ඒවා ලැබෙනවා. ඒ වගේම TRX ලැබෙනවා. ඊට අමතරව තව ඔයාලට පෙන්නන්න මෙන්න මෙතන මේ ඔයාලට ඩේට් එකත් එක්ක බලා ගන්න පුළුවන් යෝෂටි 7 7 3ක් විතර ලැබිලා තියෙනවා. ආයේ TRX 77 ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ස්පින් chances ඔයාලා මගහැර ගන්න එපා. ඔයාලා රෙජිස්ටර් වෙලා ඩිපොසිට් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට යෝෂටි TRX නොමිලේ ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ මට යෝෂටි 7 ඇත්තටම 5ක් විතර ආවා. ඒ වගේම TRX 77 ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට හිස්ටරි බලා ගන්න පුළුවන්. රයිට්. ඉතින් මම මෙතනින් බැක් වෙනවා. ඉතින් ස්පින් chances වලින් ලැබෙන මෙතන daily mining option එකෙන් ඔයාලට මෙතන නොමිලේ USDT සහ TRX collect කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මට TRX ප්‍රමාණයක් ලැබුණා. ඊට අමතරව මම හැමදාම කියනවා වගේ වෙබ්සයිට් එකේ ඔයාලට ෆන්ඩ් මැනේජ්මන්ට් එකක් ඇතුව හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න මේ වගේ වෙබ්සයිට් එන්නේ අපේ සල්ලි අරන් යන්න. ඒ නිසා ඔයාලා බුද්ධිමත් වෙන්න ඕනි, ඉවසිලිමත් වෙන්න ඕනි. ඔයාලගේ ෆන්ඩ් එක මැනේජ් කරගෙන දවසට 17000ක් earn කරගෙන පැත්තකට වෙන්න. ඉතින් දිගටම මෙයාලගෙම සිග්නල් යූස් කරන්න එපා. ඔයාලගේ සිග්නල් එකකට ෆන්ඩ් එක මැනේජ් කරගෙන ප්ලේ කරගෙන යන අනිවාර්යෙන් දවසට ගණක් හොයාගන්න පුළුවන්. ඉතින් මම වෙබ්සයිට් එක ආපු දවසේ ඉඳන් වැඩ කරන හොඳ වෙබ්සයිට් එකක්. රයිට්. ඉතින් ඊට අමතරව පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ Telegram channel එකේ link එක දාලා තියෙනවා. ඒ වගේම මම ඔයාලා වෙනුවෙන්ම නොමිලේ TRX ලබා දෙන්න channel එකකුත් create කරලා තියෙනවා. ඉතින් ඒකේ update දානවා. ඒ නිසා පහළ description එකේ දාලා තියෙනවා ඔයාලට පුළුවන් මේ channel එකටත් join වෙලා update එකේ ඉන්න. ඉතින් free signal මම ලබා දෙන්නම්. ඔයාලට පේනවා ඉතින් මේ කට්ටිය play කරපු proof තමයි මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන මයින් කියන ඔප්ෂන් එකට එන්න. මයින් කියන ඔප්ෂන් එකට ආවට පස්සේ මෙන්න මෙතන රීචාර්ජ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් මේ ලබා දෙන තියෙන කරන්සි එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් අපිට තියෙන යෝෂටි හරි TRX හරිනේ. TRX සිලෙක්ට් කරගෙන පහට ඇවිල්ලා මේ ලබා දීලා තියෙන wallet address එක copy කරගෙන ඔයාලට මේකේ deposit එකක් කරන්න පුළුවන්. ඉතින් minimum TRX එකේ ඉඳන් පුළුවන් deposit කරන්න. විත්‍රෝ කරනකොට USDT 10න් TRX 10න් ඔයාලට විත්‍රෝ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ওই විදිහට රීචාර්ජ් කාඩ් පස්සේ ඊළඟට ඔයාලා කරගන්න ඕන දෙයක් තමයි ඔයාලගේ ෆන්ඩ් එක මැනේජ් කරගන්න එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් හෝම් පේජ් එකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා BTC USDT pair එක සහ Wingo කියන ගේම් දෙකෙන් එකක් ඔයාලට මෙතනින් ප්ලේ කරගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙයාලගේ සිග්නල් වලට ඕනම් ප්ලේ කරන්න පුළුවන්. නැත්නම් ඔයාලගේම සිග්නල් එකකට මේකේ ප්ලේ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව මෙයාලගේ මෙන්න මෙතන ෆ්ලෑෂ් එක්ස්චේන්ජ් කියලා වෙලා දෙන ඔප්ෂන් එකක් මේක කලින්ම මම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරා. මෙතනින් ඔයාලට TRX USDT වලටත් USDT TRX වලටත් කන්වර්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් කැමති අයට ඒකෙත් කන්වර්ට් ඔප්ෂන් එක යූස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකත් කරගන්න. ඉතින් මම හැමදාම ප්ලේ කරන්නේ මෙතන Wingo කියන ගේම් එක. ඉතින් මම ගොඩක් ආසයි මේ ගේම් එකට. රයිට් ඉතින් අපි බලමු මෙයාලගේ සිග්නල් වලට අනුවද ප්ලේ කරලා මට කොච්චර මුදලක් earn කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මගේ දැන් බැලන්ස් එකේ TRX 76ක් USDT 122ක් තියෙනවා. අපි බලමු එහෙනම් ගේම් එක ප්ලේ කරන්න පටන්ගෙන. ඉතින් Wingo කියන ගේම් එක මම සිලෙක්ට් කරගන්නවා. රයිට් අපි බලමු එහෙනම් මෙයාලා දීලා තියෙනවා 988 රෙඩ් කලර් එකක්. ඉතින් මම බලන්නම් මෙතන අපි යන පීරියඩ් එක මොකක්ද කියලා. මම මෙතනින් බැක් වෙනවා. බැක් කරලා නැත්නම් මෙතන බලමු. ඔව් අපිට බැරි වෙයි අපි ඊළඟට එන්ටර් වෙමු. මම මෙතන බයෝඩ් එකක් යනවා. මම මෙතන USDT වලින් තමයි අද ප්ලේ කරන්නේ. 989 මෙයාලගේ සිග්නල් එක අපි බලමු. රයිට් 989 මෙයාලා රෙඩ් කලර් එකක් දෙන්නේ. ඉතින් මම මෙතන රෙඩ් කලර් එකක් යූස් කරනවා. මෙතනින් සිලෙක්ට් කරනවා USDT 3ක් දීලා රයිට් 3ක් දීලා මම මෙතන ඕඩර් එක සබ්මිට් කරනවා. රයිට් අපි බලමු එහෙනම් රිසල්ට් එක. හරි ඉතින් ඔන්න රෙඩ් කලර් එක ආවා. දැන් මම මෙතනට යනවා මගේ බැලන්ස් එක පෙන්වන්න. ඉතින් මම මෙතන බයි ඕඩර් එකට ගියොත් මම USDT මෙතන සිලෙක්ට් කරගත්තොත් 125 දක්වා වැඩි වෙලා තියෙනවා. අපි බලමු ඊළඟට මෙයාලගේ කලර් එක මොකක්ද දීලා තියෙන්නේ කියලා. ඉතින් රෙඩ් කලර් එක තමයි ඊළඟට දීලා තියෙන්නේ. නැවතත් මම මෙතන බයි ඕඩර් එකකට යනවා. නැවතත් මම මෙතන රෙඩ් කලර් එක දීලා තාමත් මම ෆස්ට් ස්ටේජ් එකේ ඉන්නේ. මෙතනින් USDT 3ක් දීලා සබ්මිට් කරනවා. ඉතින් ඔන්න ඕඩර් එක ප්ලේස් වුණා. රයිට් අපි බලමු එහෙනම් මේකේ රිසල්ට් එක.
හරි ඔයාලට පේනවාද ඔන්න ග්‍රීන් කලර් එක තමයි ආවේ. හරිද? දැන් අපි බලමු ඊළඟට මෙයාලා දීලා තියෙන කලර් එක මොකක්ද කියලා. ඉතින් නැවතත් මෙයාලා රෙඩ් කලර් එක දීලා තියෙනවා. දැන් මම මේකේ දෙවනි ස්ටේජ් එකට තමයි යන්නේ. මොකද මගේ පළවෙනි ස්ටේජ් එක lost. ඉතින් මම මෙතන USD select කරගන්නවා. නැවතත් රෙඩ් කලර් එක දෙනවා. ඊට පස්සේ මම මෙතන දැන් USD 3ක් නේ. මම මෙතන USD 7ක් දීලා submit දෙනවා. අපි බලමු මේකේ result එක. හරි ඉතින් ඔන්න රෙඩ් කලර් එක ආවේ. දැන් මගේ බැලන්ස් එක අපි බලමු 129 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් 122 මගේ බැලන්ස් එක තිබ්බ ඔයාලට මතක ඇති. රයිට් අපි බලමු තව දෙකක් විතර ප්ලේ කරලා නැවතත් මෙයාලා දෙනවා රෙඩ් කලර් එක. ඉතින් මම නැවතත් මෙතනට buy order එකක් දෙනවා. නැවතත් මම මෙතන රෙඩ් කලර් එක select කරනවා. දැන් මම යන්නේ පළවෙනි ස්ටේජ් එකට. මොකද මම දැන් දෙවෙනි එක win කරා. ඉතින් නැවතත් මම USD 3ක් දීලා මෙතන සබ්මිට් කරනවා. ඉතින් මගේ නම් ටාගට් එක USD 10ක් වගේ earn කරගන්න. ඉතින් අපි බලමු වැඩිපුර earn කරන්න යන්නේ නැහැ මම. ඉතින් ඔන්න ග්‍රීන් කලර් එක තමයි ආවේ. දැන් මං දෙවෙනි ස්ටේජ් එකට යනවා. ඉතින් ඔන්න 126 දක්වා අඩු වෙලා තියෙනවා. අපි බලමු ඊළඟට මෙයාලගේ සිග්නල් එක මොකක්ද කියලා. ඊළඟට දීලා තියෙනවා ග්‍රීන් කලර් එක. රයිට් මම දැන් නැවතත් මෙතන ග්‍රීන් කලර් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මම මෙතන USD 7ක් දෙනවා. 7ක් දීලා සබ්මිට් කරනවා. අපි බලමු මේකේ රිසල්ට් එක. ඉතින් ඔන්න ග්‍රීන් කලර් ආවා. දැන් මම මෙතන ඔයාලට බැලන්ස් එක පෙන්නුවත් USD 132 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් මට දැන් හොඳටම ඇති මොකද මම USD 10ක් earn කරගත්තා. මම මෙතන බැලන්ස් එකට ගිහිල්ලා පෙන්නුවොත් 132 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ USD 10ක් කියන්නේ රුපියල් 3000ක් වගේ මුදලක් මම දැන් earn කරගෙන ඉවරයි. ඉතින් මට දැන් මෙතනින් එහාට යන්න ඕන කමක් නැහැ. මොකද හොඳට මතක තියාගන්න මේ වගේ වෙබ්සයිට් වල එක දිගට අපි වින් කරන්න කියොත් මෙයාලා අපේ බැලන්ස් එක නැති කරන්න අපේ නිකන් අර මනස අනිත් පැත්තට හරවනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා හොඳට මතක තියාගන්න රුපියල් 2000 3000 earn කරගත්තට පස්සේ නතර කරන්න. ආයෙ ඔයාලට earn කරන්න ඕන නම් විනාඩි 30කින් පැයකින් වගේ නැවතත් ප්ලේ කරන්න පටන් ගන්න. එක දිගට ප්ලේ කරන්න එපා. මොකද මම මේකේ ප්ලේ කරලා තියෙන නිසා තමයි ඔයාලට මේ විදිහට දැනුම් දෙන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනි තව දෙයක් තියෙනවා. තව මෙයාලගේ සිග්නල් වලට මම මෙයාලගේ සිග්නල් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මම ප්ලේ කරලා තියෙනවා සමහර වෙලාවට ස්ටේජ් 8ත් පැනලා යනවා. හරිද? ඇත්ත කියන්න ඕනේනේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න දැන් ඔයාලට පුළුවන් මෙතනින් ගේම් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන හිස්ටරි බලන්න. හිස්ටරි බලලා ඒ වගේම මෙන්න මෙතන කැන්ඩල්ස් බලන්න. කැන්ඩල්ස් බලලා ඔයාලට පුළුවන් ඔයාලගේම ස්ටේජ් 5ක් හදාගන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට තියෙන මෙතන කලර් එක සිලෙක්ට් කරන්න. පළවෙනි කලර් එක ඔයාලා රෙඩ් කලර් එක දැම්මොත් හරිද? රෙඩ් කලර් එක දැම්මොත් ඊළඟට ඔයාලා TRX 3ක් දීලා මේක රෙඩ් කලර් එක දානවා. ඊට පස්සේ ඒක වින් කරොත් ඔයාලට වින්නේ. ඊට පස්සේ ඒක ලොස්ට් වුණොත් ඊළඟට ඔයාලා මෙතන බලන්න ඊළඟ කලර් එක මොකක්ද දෙන්නේ කියලා ග්‍රීන් කියලා හිතුනොත් ඔයාලා දෙවෙනි එකට යන්න. ඔහොම ඔයාලගේම සිග්නල් වලට ගියොත් අනිවාර්යෙන් 3 4 5වත් යන්නේ නැහැ. ස්ටේජ් 3ෙන් ඔයාලා වින් කරනවා. ඒ නිසා අන්නේ ඒක අනුගමනය කරන්න හැම වෙලේම යාළුවගේ සිග්නල් වලටම යටත් වෙන්න එපා. ඉතින් ඒ වගේම ඔයාලා ටීම් එකක් ඩෙවලොප් කරගෙන යන්න කැමති නම් මෙන්න මෙතන my team කියන ඔප්ෂන් එක යටතේ ඔයාලගේ link එක තියෙනවා. ඉතින් යාළුවොත් ෂෙයා කරන්න. දැනට කියන්න තියෙන ඔය ටික තමයි පරිස්සමට ප්ලේ කරගෙන යන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් වීඩියෝ අවසන් කරන්න ඔයාලට සුබම සුබ දවසක්.